Hi guys, welcome to my YouTube channel. ඉතින් වෙනද වගේම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. කැම්පස් එකෙත් නිවාඩු නිසා මායි යාළුවෝ හිතුවා අද පොඩි ගමනක් යන්න. කෝනේසපුරි බස් එකේ නැගලා ත්‍රිකුණාමල ටවුන් එකෙන් බැස්සට පස්සේ අපිට යන්න ඕනි තැනට යන්න පොඩි දුරක් ගියහම ඇති. ඉතින් ඔයාලත් යමු අපිත් එක්ක. ත්‍රිකුණාමලයේ ගියපු ගමන් මතක් වෙන්නේ බලපු තැන ලස්සන නිල් පාටට පේන මුහුද නේද? ඔයාලා මේ දකින්නේ ට්‍රින්කොමලි ටවුන් බීච් එක. දැන් නම් ඔයාලා දන්නවා ඇති අද අපි කොහෙද යන්නේ කියලා. කෝනේශ්වරම් ගිය කෙනෙක් නම් මේ පාර දැකපු ගමන් මතක් වෙන්න ඕනේ. එහෙනම් අද අපි යමු කෝනේශ්වරම්. බලන්නකො මුහුද කොච්චර ලස්සනට පේනවද කියලා. ගොඩක් අවුවත් නැති වැස්සත් නැති මේ වගේ වෙලාවක මුහුදු හුලන් වැඩි යාළුවෝ කට්ටියත් එක්ක එකට ඇවිදගෙන යනවා කියන්නේ ඇත්තට මේක හරි ලස්සන අත්දැකීමක්. කෝනේශ්වරම් වලට යන පාරේදී අපිට ෆෙඩ්‍රික් කොටුව හම්බ වෙනවා. පෘතුගීසීන් විසින් 1803 දී ෆෙඩ්‍රික් ආදිපාදිවරයා නමින් තමයි මේ ෆෙඩ්‍රික් කොටුව ඉදි කරලා තියෙන්නේ. අද වන විට මේ ෆෙඩ්‍රික් කොටුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරලා තියෙනවා. ඊගාවට අපිට හම්බ වෙන්නේ විශාල මැයි ගස් දෙපැත්තෙන්ම පිහිටලා තියෙන පාරක්. ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගජපා රෙජිමේන්තුවේ දෙවන බලයනිය පිහිටලා තියෙන්නේ මෙහෙ. කෝවිලට යන්න කලින් දැන් අපි යමු ගෝකර්ණ රජමහා විහාරයට. ත්‍රිකුණාමලය කියන්නේ වැඩිපුරම හින්දු ආభాෂය සහිත පරිසරයක් තියෙන සමාජයක්නේ. ඉතින් පන්සලක් දකින්න තියෙනවා මෙහෙ හුඟක් අඩුයි. අපි කට්ටිය ඉස්සෙල්ලම කරේ බෝමලුව අමදලා පිරිසිදු කරන එක. පිරිසිදු කරලා ඉවරුණාට පස්සේ අපි කට්ටියම පෑන් කලවලින් බෝධීන් වහන්සේ නහවලා උඩමළුවට යන්න පිටත් වුණා. පන්සල කියන්නෙම දකින දර්ශනයෙන් පවා හිත නිවන්න පුළුවන් හරි පුදුමාකාර ස්ථානයක්. ගෙදරින් පිට ඉන්න වෙලාවට ඒ හැඟීම හිතට හරි සැනසීමක්. අපි දැන් මේ යන්නේ පන්සලේ උඩ මළුවට. පහත මළුවේ ඉඳන් පඩිපෙළ වලින් නැගගෙන තමයි ඉහළ මළුවට යන්න තියෙන්නේ. අපි අහලා තියෙන්නේ මහ මුහුද දැක්කට පස්සේ හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා කියලා නේද? ඉතින් බලන්නකෝ හිත නිවන්න පුළුවන් දැන් දෙකක් එකට එකතු වෙලා ස්වභාව දහම විසින් මේ මවලා තියෙන අපූර්ව ලස්සන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ගෝකර්ණ රජමහා විහාරය පිහිටලා තියෙන්නේ ලන්දේසි කොටු පවුර තුල. මහා වංශයේ චූල වංශයේ වැනි වංශ කතාවලට අනුව මේ විහාරය ඉදි කරලා තියෙන්නේ 3 වන සියවසේ මහසෙන් රජතුමා විසින්. ඉතිහාසයේ ඇතැම් මතයන්ට අනුව කෝනේශ්වරම් කෝවිල තියෙන තැන තමයි ගෝකර්ණ පන්සල මුලින්ම පිහිටලා තිබිලා තියෙන්නේ. එකල පැවති විදේශ ආක්‍රමණ හමුවේ අනෙක් විහාරස්ථානවලට මෙන්ම මෙම විහාරස්ථානයටද අඳුරු ඉරණම් වලට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. පන්සලෙන් එළියට ඇවිල්ලා කෝනේශ්වරම් වලට යන ගමන් අපි රොටි කෑවා. ඒ යන අතරමඟ අපට හම්බ වෙච්ච මේ ලස්සන යාළුවෝ ටික බලන්නකෝ. මේ විදිහට නිදහසේ මුවන් හැසිරෙන ලංකාවේ එකම නගරයේ විදිහටත් ත්‍රිකුණාමලය ප්‍රසිද්ධයි. කෝවිලට යන පාර දෙපැත්ත තමයි අපිට මේ කඩවීදි දකින්න පුළුවන්.
කෑම වර්ග, දේව ප්‍රතිමා, අත්කම් නිර්මාණ වගේ තවත් ලස්සන මතක සමරු අපිට මෙතනින් මිලදී ගන්න පුළුවන්. ශිව දෙවියන් වෙනුවෙන්ම ලංකාව වටේ කෝවිල් 5ක් නිර්මාණය කරලා තියෙනවා. ඒශ්වරම් ප්‍රත්‍යයෙන් අවසන් වෙන මේ කෝවිල් 5 තමයි කෝණේශ්වරම්, මුන්නේශ්වරම්, තිරුකේනේශ්වරම්, නගුලේශ්වරම් සහ කාන්තෝදීනේශ්වරම් කියන්නේ. ඉතින් මේ පේන කෝණේශ්වරම් කෝවිලටම තමයි තිරුකෝණේශ්වරම් කෝවිල කියලත් කියන්නේ. කෝණේශ්වරම් කෝවිල රාමරාවණා කාලේ ඉඳන් වෙන හින්දු භක්තිකයන්ගේ විශ්වාසයක්. ඒ වගේම ෆෙඩ්රික් කොටුවේ ඉහළම ස්ථානයක් වෙන ස්වාමිකන්ද මුදුනේ තමයි මේ කෝවිල ඉදි කරලා තියෙන්නේ. ශිව දෙවියන් උදෙසා ලොව පුරා ඉදි කරලා තියෙන දේවාල අතරින් බලවත්ම දේවාලය මේ බව හින්දු භක්තිකයන්ගේ විශ්වාසයයි. කෝවිලේ ප්‍රධාන උත්සවය අප්‍රේල් මාසේ තමයි තියෙන්නේ. ඒ වගේම එම පූජාවට ශිව භක්තිකයන් විසින් මහත් භක්තියෙන් සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම දරුපලපතා බාරවීම සඳහා එන අය තොටිල්ලක් එල්ලලා බාරහාරවීම දකින්නට පුළුවන්. ඒ වගේම තමයි මෙම විශ්වාස නිසාම ආගම් භේදයකින් තොරව ආශිර්වාද ලබා ගන්න බොහෝ පිරිසක් පැමිණෙනවා. පෞරාණික ආభాෂයන් රැසක එකතුවකින් ගොඩනැගුණු මේ කෝවිල් භූමියේ පිහිටා ඇති තවත් එක් අපූර්ව නිර්මාණයක් තමයි රාවණා කැපිල්ල. මෙය රාවණන් කැපිල්ල ලෙසත් හඳුන්වනවා. රාවණා රජු බලාපොරොත්තු වූ දෙයක් ඉටු නොවීම හේතුවෙන් කෝප වී තම කඩුවෙන් පර්වතය වෙන් කළ බව මෙහි පුරාවෘත්තයයි. ඉතින් මේ විදිහට අද ගමන මෙතනින් ඉවර වෙනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.